පේජින් කියලා කියන්නේ මෙමරි මැනේජ්මන්ට් එකේ තියෙන පළවෙනි එක තමයි පේජින් කියන එක. පේජින් කියලා කියන්නේ ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ පාවිච්චි වෙන මෙමරි මැනේජ්මන්ට් ටෙක්නික් එකක්. ඒකෙදි ප්‍රොසෙස් එක පේජ් වලට බෙදෙනවා, ෆිසිකල් මෙමරි එක ෆ්‍රේම් වලට බෙදෙනවා. එතකොට පේජින් කියලා කියන ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ පාවිච්චි වෙන මෙමරි මැනේජ්මන්ට් ටෙක්නික් එකක්. ඒකෙදි අපි කරන්නේ ප්‍රොසෙස් එක සමාන ප්‍රමාණයේ පේජ් වලට වෙන් කරගන්නවා. ෆිසිකල් මෙමරි එක එහෙම නැත්නම් RAM එක ෆ්‍රේම්ස් වලට බෙදා ගන්නවා. එතකොට මේ වෙන් ප්‍රොසෙස් එක පේජ් වලට වෙන් කළාට පස්සේ ඒවා ඒ තිබිච්ච තැනම තියෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපි ෆිසිකල් මෙමරි එකත් RAM එකත් මේ ෆ්‍රේම්ස් වලට වෙන් කරගන්නවා. එතකොට ඒ හිස් ෆ්‍රේම්ස් ඇතුළට මේ පේජ් වලට යන්න පුළුවන්. ඒකට කියනවා allow non contiguous allocation කියලා. එතකොට පේජින් වලදී ප්‍රොසෙස් එක බෙදෙනවා පේජ් වලට, ෆිසිකල් මෙමරි එක බෙදෙනවා ෆ්‍රේම්ස් වලට. ඒ වෙන් වුණාට පස්සේ ඒ පේජ් ඉඳපු තැනම ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපි ෆිසිකල් මෙමරි එකත් ෆ්‍රේම්ස් වලට වෙන් කරා. ඒ වෙන් කරපු හිස් ෆ්‍රේම්ස් ඇතුළට මේ ෆයිල් පේජ් වලට යන්න පුළුවන්. ඒකට කියනවා non contiguous allocation කියලා. ඊළඟට මේ පේජින් වලදී RAM එකට වඩා කාර්යක්ෂම පේජින් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට virtual memory එකට support කරනවා. ඒ කියන්නේ RAM එකට වඩා ලොකු ප්‍රෝග්‍රෑම් වුණත් අපිට paging වලින් run කරන්න පුළුවන්. ඊළඟට external fragmentation එක eliminate කරනවා. ඒ කියන්නේ අර frames වල හිස් තැන් ටික කියන්නේ දැන් මෙමරි එකේ තියෙන හිස් තැන් කොටස් වලට කඩන්න බැහැ කියලා එකක් තියෙනවා. ඒ වුණාට paging වලදී එහෙම දෙයක් නැහැ. එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ හිස් අවකාශ කොටස් වලට කඩන්න බැරි එකට. ඒ වුණාට පේජින් වලදී එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ non eliminate external fragmentation. ඊළඟට පේජින් වලදී පාවිච්චි වෙනවා page table කියලා දෙයක්. page table එකෙන් වෙන්නේ අර process එකෙන් අපිට හම්බෙන්නේ logical address එක. RAM එකෙන් හම්බෙන්නේ physical address එක. අර RAM එකේ දැන් අපි බෙදුව ෆ්‍රේම් වලට අන්නේ ෆ්‍රේම් වල තියෙන ෆිසිකල් ඇඩ්‍රස් එක. ඒතකොට ප්‍රොසෙස් එකෙන් හම්බෙන ලොජිකල් ඇඩ්‍රස් එකයි RAM එකෙන් හම්බෙන ෆිසිකල් ඇඩ්‍රස් එකයි දෙක සම්බන්ධ කරන එක තමයි පේජින් වලදී පේජ් ටේබල් එකේදී කරන්නේ. එතකොට දැන් පේජ් එකේ පේජ් එකයි පේජ් එක කියන්නේ පේජ් එක තියෙන්නේ කොහෙද ඊළඟට RAM එකේ කොහෙද මේක තියෙන්නේ කියන දෙක සම්බන්ධ කරනවා. එතකොට ඔපරේටින් සිස්ටම් එකට මේක හොයාගන්න ලේසියි. පේජ් එක RAM එකේ තැන් වල තියුණත් ඒක හොයාගන්න ලේසියි. ඇයි? එතකොට පේජ් ටේබල් එකකින් අපි සෙස් එකේ ලොජිකල් ඇඩ්‍රස් එකයි ෆිසිකල් මෙමරි එකේ තියෙන ෆිසිකල් ඇඩ්‍රස් එකයි දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට පේජ් RAM එකේ එක තැන් වල තියුණත් ඔපරේටින් සිස්ටම් එකට හොයාගන්න ලේසියි. ඊට පස්සේ මෙතන තියෙනවා with only necessary page loaded into RAM at any time. හැම වෙලාවෙම අවශ්‍ය page එක විතරයි RAM එකට load කරන්නේ. අනිත් page එක ඉවර කියන්නේ page එක ඕනි වෙනකන් ඒක secondary storage එකේ තමයි තියාගන්නේ. කියන්නේ page table එක physical memory මේ එකේ කියන්නේ page table එකකින් කරන්නේ process එකේ logical address එක. අර අපේ page එකේ logical address එකයි physical memory එකේ කියන්නේ RAM එකේ තියෙන physical address එකයි දෙක map කරා. සම්බන්ධ කරා. එතකොට එතෙන්දී අපිට පුළුවන් අර අපේ page RAM එකේ තැන් වල තියුණත් ඒවා පහසුවෙන් හොයාගන්න. operating system එකට ඒවා පහසුවෙන් හොයාගන්න පුළුවන්. එතකොට ඊළඟට මේ page table එකෙන් අපිට අවශ්‍ය page එක විතරක් RAM එකට load කරනවා. අනිත් page කියන්නේ අවශ්‍ය වෙලා වෙනකන් වෙනම මේ secondary storage එක ඇතුලේ තියෙනවා. නෝක තමයි paging කියලා සරලවම කියන්නේ.